ඉතින් බන්ට් විත් කොරියා channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් සුබ දවසක්. හැබැයි ඉතින් මට නම් අද සුබ දවසක් නෙවෙයි. මට ඉතින් අද සහලවල උණ. මේ දවස්වල කොරියාවේ ක්ලයිමේට් එක චේන්ජ් වෙන හින්දා හැමෝටම සෙම උණ මේ වගේ ලෙඩ හැදෙනවා. ඉතින් අපිත් හිතුවා ඒ වගේ ලෙඩක් තමයි කියලා. ඉතින් ඇවිල්ලා ඉස්සෙල්ලම නම්බර් එකක් අරගෙන ඩොක්ටර් ගාවට යන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ ඩොක්ටර් ගාවට යන්න කලින් ප්‍රෙෂර් චෙක් කරගන්නත් ගියා. ප්‍රෙෂර් හොඳටම අඩුයි. ඒ වගේම උණත් චෙක් කරාම උණත් හොඳටම වැඩි කියලා ඩොක්ටර් ගාවට ගියාට පස්සේ ඩොක්ටර් කිව්වා කොරෝනා ටෙස්ට් එකයි බ්ලඩ් එකකුයි දෙන්න. ඊට පස්සේ බලමු මොකක් හරි කියලා. ඊට පස්සේ ඒ දෙකම චෙක් කරලා නෝමල්. ඒත් උණ නිතර වැඩි වෙන්නේ ඇයි කියලා බලන්න මාව අද ඇඩ්මිට් කළා හනා පියොන්වොන් එකේ. ඉතින් මාව මේ 5 වෙනි වෝඩ් එකේ 511 කියන රූම් එකේ තමයි මාව දැම්මේ. ඉතින් ඒකේ 3 දෙනෙක් හිටියා. මගේ දෙපැත්තේ ටිකක් වයස ආච්චි කෙනෙකුයි තව ටිකක් වයස ඇන්ටි කෙනෙකුයි. ඉතින් ඒ දෙන්නත් එක්ක තමයි මම මේ රූම් එකේ හිටියේ. ඉතින් ඒ දෙන්න දැන් 8 වෙනි ෆ්ලෝ එකට ගිහිල්ලා ව්‍යායාම කරන්න. ඉතින් මට යන්න විදිහක් නැහැ. මගේ දැන් මේ සේලයින් එක ගහලා හින්දා. ඔන්න ඉතින් අපේ කෑම ටයිම් එකත් ආවා. කෑම ටයිම් එකට මේ මෙතන මගේ දෙපැත්තේ ඉන්න දෙන්නත් ආවා. ඉතින් මං කොරියන් කෑම කන්න දැන් ආසයි. ඒව ඇත්තටම ඇඟට ගොඩක් සැහැල්ලුයි. ඉතින් අයියාගේ යාළුවෝ ගොඩක් ගෙනල්ලා දෙන්න ඇහුවා. ඉතින් මම කිව්වා මේවත් කන්න පුළුවන් නිසා මහන්සි වෙන්න එපයි කියලා. ඉතින් දැන් මේ පොඩි කයියක් දාගෙන අපි කෑම කන වෙලාව. ඉතින් මං ඇත්තට මේ වීඩියෝ එක ගත්තේ පළවෙනි දවසේ නෙවෙයි, දෙවෙනි දවසේ ටිකක් ෂේප් වගේ දැනුණ දවසේ තමයි මම මේ වීඩියෝ ටික ගත්තේ. පළවෙනි දවසේ නම් මං ඇඳේමයි හිටියේ හොඳටම අමාරු වෙලා උණ වැඩි වෙලා. දැන් නම් ටිකක් ෂේප් වගේ සේලයින් දෙන නිසා මේ ඇඟේ අමාරු ගතිය ටිකක් අඩුයි. ඉතින් හරිම පාළුවෙන් මෙන්න මේ වගේ ටයිම් පාස් වුණා. ඔන්න ඉතින් දවල් වෙනකොට දවල් කෑම එකත් ආවා. ඉතින් ඔන්න දවල්ට තියෙන්නේ තොග්ගුක්. ඉතින් මම සෙනසුරාදා දවසක තමයි මාව හොඳට මෙහෙම ලෙඩ වුණේ. ඉතින් සෙනසුරාදා එමර්ජන්සි දවස්. ඉතින් වරුවක් ඇරලා තිනවා. ඒ හින්දා අයියයි මායි ටක් ගාලා ලෑස්ති වෙලා ආව නිසා හොඳට ගියා. ඉතින් ඒ ඇවිල්ලා ටෙස්ට් වගේක් කරන්න තියෙන නිසා මාව වෝඩ් එකේ නවත්ත ගත්තේ. ඉතින් ඔහොම ඉඳලා 3 වෙනි දවසත් ආවා. 3 වෙනි දවස රෑ මට ඩොක්ටර් ඒ කියන්නේ ඉරිදා ඇවිල්ලා කියලා ගියා මට ටෙස්ට් එකක් තියෙනවා සඳ උදේ. ඔයා ඒ නිසා රෑ 12 වෙනකන් හොඳට කෑම කාලා 12න් පස්සේ ආයෙ වතුරවත් බොන්න එපායි කියලා. ඉතින් දැන් මම මේ කරන්නේ දෙපැත්තේ දෙන්නම නිදී මම හොඳට ගෙනාපු දේවල් කනවා. මටත් බය හිතුණා ඇත්තටම හෙට උදේ 10 11 12 වෙනකම්ම ඉන්න වෙයි කියලා බඩගින්නේ. ඉතින් මං ගෙනාපු ගොඩක් ಜಾති කකා හිටිය බඩේ ඉඩත් නැහැ. ඒත් මං රෑ 12 වෙනකම වතුර බනිස් එක දේවල් කකා හිටියා. ඉතින් කෑම කාලා වතුරත් ගොඩක් බිව්වා. ඉතින් වතුර එක දැන් නම් හොඳටම නිවිලා. ඉතින් අපි යන් වතුර එකක් උණු වතුර එකක් පුරවගෙන ඉන්නේ එළියට. මගේ රූම් එක ළඟමයි මෙතන මේ කෑම ඒ කියන්නේ මේ ෆිල්ටර් එක මේ ඔක්කොම තියෙන්නේ. ඒ හින්දා ළඟ හින්දා අවුලකුත් නැහැ. රෑ 12යින් සද්ද කරන්නත් බෑ. අනිත් හැමෝම නීති. ඔන්න ඉතින් ටෙස්ට් එක කරන දවසත් ආවා. මං හොඳටම බය වෙලා හිටියේ. ඉතින් මම දැන් මේ වීඩියෝ එක ගත්තේ ටෙස්ට් එක කරගෙන ඇවිල්ලා. මේ වීඩියෝ එකේ මම ඔයාලට කියන ඒවා මුකුත්ම ඇහින්නේ නැහැ හරියට. ඉතින් මං හිතුවා ආයෙ වොයිස් කරනවායි කියලා. ටෙස්ට් එක කරගෙන ආවා. ඒකේ ලොකු දෙයක් කරේ නැහැ. අර කැමරාවෙන් කියන්නේ බඩ පිටින්
බැලුව මගේ ඇතුළේ මොකක් හරි එහෙම දෙයක් තියෙනවද කියලා මෙහෙම උන්න හේතුව බලන්න. ඊට පස්සේ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ කියලා ඩොක්ටර් කිව්වා. එහින්දා අද මගේ ටිකට් කපනවා කියලා කිව්වා. එතකොටම දැන් අයියත් මගේ එනවක හොඳම දේ තමයි හොඳම දේ නෙවෙයි නරකම දේ මට උන අඩු වෙනකොට අපේ අයියට හොඳටම සෙම වැඩි වෙලා. ඉතින් දැන් ගෙදර ගිහිල්ලා ආයෙ මට සෙම හැදෙයිද මොකද වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් අයියත් දැන් මග එන ගමන් කියලා කිව්වා මාව ගන්න. හැබැයි මගේ තාම මේ සේලයින් එක නම් ගැලෙව්වේ නැහැ. යන්න කිට්ටු වෙලා සමහර විට සේලයින් එක මේ ගලවයි. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ චූටි වීඩියෝ කෑලි මම ගත්තේ ඇත්තටම හොඳටම ඇඟට 50ක් ආව වෙලාවක ගත්ත වීඩියෝ කෑලි. පළවෙනි දවසේ නම් මම මුකුත්ම ගත්තේ නැහැ. ඊට පස්සේ ගත්ත වීඩියෝ ටිකක් තමයි මම ඔයාලට ගෙනාවේ. ඉතින් ගොඩාක් යාළුවෝ ගොඩක් මේ කට්ටිය ඉල්ලලා තිබ්බා vlog එකක් ළඟදී දාලම නැහැ කියලා. ඉතින් මං හිතුවා මේකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් මං උදේ කෑම එක ගත්තේ නැහැනේ. ඉතින් මං හරිම බඩගින්න හිටියේ. ඉතින් මට නර්ස් ඇවිල්ලා කිව්වා ඔයා කෑවට කමක් නැහැ කියලා. ඉතින් දවල් 12ට තමයි මගේ මේ කෑම එක හම්බුනේ. ඉතින් උදේ මෙහි හරියටම උදේ 7 වෙද්දි කෑම එක ගන්නවා. ආය දවල් 12 වෙද්දි කෑම එක ගන්නවා. ආය හවස 6 වෙද්දි රෑ කෑම එක ගන්නවා. ඉතින් ඒකත් කාලා ඔන්න මම ලෑස්ති වෙන්න හැදුවේ ගෙදර යන්න. අයියත් ආව මාව එක්කගෙන යන්න. සේලයින් එකත් ගැලෙව්වා. ඉතින් දැන් ලෑස්ති වෙන්න ඕනේ ගෙදර යන්න. ඉතින් ඉක්මනින් මං හරි ආසාවෙන් හිටියේ අයියෝ කවද්ද මට ගෙදර යන්න හම්බ වෙන්නේ කියලා. ඉතින් මෙතන එකම තැනක ඉන්නකොට ඔළුව ටිකක් විකාරයි වගේ. ඒ නිසා මං මග බල හිටියේ කවද්ද මගේ ටිකට් කපන්නේ කියලා. ඉතින් යාළුවෝ ගොඩක් ආව බලන්න. ඉතින් මේ උස්සගෙන යන්නේ ගෙනාපු ඒවා තමයි. ඉතින් මෙතන දෙපැත්තේ ඉන්න අයටත් මම ඒවා දීලා ආවේ. එයාලා තව ඉන්නවා කිව්වා දවස් 4-5ක් විතර ඉන්න වෙනවා කියලා කිව්වා. ඉතින් මෙතන මේ එහා පැත්තේ ඇන්ටි ගාව ඉන්නේ එයාගේ නංගි. ඉතින් ඔන්න මාව ඩිස්චාර්ජ් කරපු හින්දා බිල් එක ගෙවන්න තමයි අපි දැන් මේ ෆස්ට් ෆ්ලෝර් එකට ඇවිල්ලා ඉන්නේ. ඔන්න අයියා බිල් එක ගෙවලා. හැබැයි බිල් එක ලොකු ගාණක් ගියේ නැහැ. මෙහි අපිට පොහොම දාලා තියෙන නිසා ලොකු ගාණක් ඇඩ් උන්නේ. ඉතින් ඒ හින්දා ෂේප්. ඉතින් ඔන්නම තමයි හොස්පිටල් එකේ ජීවිතය. ඉතින් දවස් 3ක් ගෙවිලා ගියා දන්නේම නැතුව. ඉතින් ඔයාලට vlog එකක් ගෙනාවේ නැති වුණාට තරහ වෙන්න එපා. ඉතින් මම දැන් ඉදිරියටම ඔයාලට vlog ගේන්න. එහෙනම් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.